අරන් එන්නේ JC T9 ඩබල් කැබ් එක කියලා. ලංකාවේ ඩබල් කැබ් අතරින් ටිකක් නවකයක් වගේ පෙනුනට වාහනේ ඇවිල්ලා තියෙන ඔප්ෂන් ටිකත් එක්ක ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක මේක ගොඩක් worth. වාහනේ වටේ ලුක් එක අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. 2 ලීටර් ඩීසල් ටර්බෝ එන්ජින් එකක් මේ වාහනේට එන්නේ. අපි එන්ජින් එක ගැන පස්සේ කතා කරමු. වාහනේ වීල් බේස් එක අපිට බලා ගන්න පුළුවන් 3110 mm. ටයර් සයිස් වලට ආවම ටයර් සයිස් එක 265යි 60යි 18 ටයර් සයිස් එක තමයි බලා ගන්න හම්බෙන්නේ. මඩ් ටයර් සෙට් එකක් එක්ක ඩයමන්ඩ් කට් ඇලෝ වීල් එකක් අපිට හම්බ වෙනවා. 360 view camera, LED light, ඊට අමතරව හොඳ exterior design එකක් මේ වාහනේ ලස්සනට බලා ගන්න හම්බ වෙනවා. මම හිතනවා ඔයගලන්ට වාහනේ ලස්සනට පේනවා ඇති කියලා. අපි ඔහොම වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරමු. ලොකු වෙලාවක් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක ගැන කතා කරන්න. මොකද සෑහෙන වීඩියෝ YouTube එකේ TikTok එකේ දකින්න හම්බෙන නිසා POV වීඩියෝ එකක් දකින්න හම්බෙච්ච නැති නිසා තමයි මම මේක ගැන POV එකක් ගන්න හිතුවේ. ඩෝ එකට ආවම මෙහෙම soft touch එකක් තියෙන විදිහේ leather finish එකක් තියෙන design එකක් හම්බ වෙනවා. අපිට power shutters ඊට අමතරව මේවා මේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ chrome design එකකින්. speakers හම්බ වෙනවා දොරේ දැන් දෙකකම. piano black color එකකින් AC vent එක finish වෙලා තියෙනවා. ඇතුළට ආවමත් හරිම soft. අපිට pickup එකක බලා ගන්න හම්බෙන්නේ නැත්තරම් හරිම soft comfortable seats හම්බ වෙනවා. ඒ විතර නෙවෙයි electric seat අපිට මේ වාහනේ හම්බ වෙනවා. මේකේ විශේෂය තියෙන්නේ පිටිපස්සේ පැසෙන්ජර්ස් වලට හොඳ ඉඩක් ඇතුව යන්න පුළුවන්. වාහනේ මේ ටෙස්ට් ඩ්‍රයිව් කියලා පොඩ්ඩක් කිලුට වෙලා තියෙන එක හිතන්න එපා. පිටිපස්සේ පැසෙන්ජර්ස් වල හොඳට ඉඩ කඩ ඇතුව යන්න පුළුවන්. හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. මම වාහනේ නැගලා පෙන්නන්නම්. සාමාන්‍ය ඩබල් කැබ් එකක නැති විදිහේ ලෙග් ස්පේස් එකක් තියෙනවා මේ සීට් පිටිපස්සටම කරලා තියෙන්නේ. එතකොට සීට්ස් පිටිපස්සටම කළා මම අඩි 5යි 8මාරක් විතර දැන් සපත්තුත් දාලා ඉන්නේ. ඒකට තවත් උසයි. සාමාන්‍ය ඩබල් කැබ් එකකට වඩා මට හොඳ ලෙග් ස්පේස් එකක් මේකේ තියෙනවා. හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා. ඩෝ එකට ආවම ඩෝ එකෙත් හොඳ අර කලින් කිව්වා වගේ මෙතන soft touch එකත් එක්ක hard plastic එකකින් මේ ටික finish ලා තියෙනවා. rough use එකට හරියන විදියට. price point එකත් එක්ක worth හොඳටම ඒ කියන්නේ price point එකත් එක්ක මේක වැඩිත් එක්ක. ඉස්සරහට ආවමත් හොඳ ලස්සන design එකක් බලා ගන්න පුළුවන්. මැද අපිට floor hump එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. පිටිපස්සේ පැසෙන්ජර්ස් වලට මේ විදිහට AC vent හම්බෙලා තියෙනවා. පිටිපස්සේ ෆ්ලෝ හම්ප් එකක් නැති හින්දා 3 දෙනෙක්ට ෂේප් එකේ යන්න පුළුවන්. ඉඩකඩ ඇති. හැබැයි 4 දෙනෙක් වාහනේ යනවා නම් හොඳටම සැප පහසු වෙන්න පුළුවන්. පිටිපස්සේ 3 දෙනෙක්ට යන්න පුළුවන්. මුළු වාහනේම 4 දෙනෙක් යනවා නම් පිටිපස්සේ පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් නම් විතරක් යන්නේ හොඳටම කම්ෆර්ටබල්. මම මේ පැත්තට ආවා නම් අපිට මේ විදිහ ආම්රෙස්ට් එකකුත් හම්බ වෙනවා. මේ ආම්රෙස්ට් එකත් එක්ක හොඳට කම්ෆර්ටබල් ගමනක් පිටිපස්සේ දෙන්නෙක්ට යන්න පුළුවන්. කිසිම අඩුපාඩුවක් නැතුව. හොඳ හෙඩ් රූම් එකක් හොඳ ලෙග් රූම් එකක් හම්බ වෙනවා. කම්ෆර්ටබල් දුර ගමනක් වුණත් යන්න පුළුවන්. අපි ඔහොම බලමු ඉස්සරහ පැසෙන්ජර් සීට් එක කොහොමද තියෙන්නේ, ඒරියා එක කොහොමද තියෙන්නේ කියලා. අපිට ඉලෙක්ට්‍රික් සීට් හම්බෙලා තියෙනවා. ඩෝ එකත් අර සයිඩ් එකේ වගේම හොඳ ෆිනිෂින් එකක් තියෙන ඩෝ එකක් අපිට හම්බ වෙනවා. ඩෑෂ්බෝඩ් එකට ආවමත් වුඩ් ෆිනිෂ් එකක් මෙතන බලා ගන්න පුළුවන්. පියානෝ බ්ලැක් කලර් එකකින් මේ ටික AC vent ෆිනිෂ් වෙලා තියෙනවා. හොඳ ස්ක්‍රීන් එකක් බලා ගන්න හම්බ වෙනවා. 360 view පහසුකම් හම්බ වෙනවා. මුළු වාහනේ වටේම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. පාකින් සෙන්සර්ස් හම්බ වෙනවා. ලොකු ග්ලව් බොක්ස් එකක් නොවුනට හොඳ ග්ලව් බොක්ස් එකක් හම්බ වෙනවා. ඩ්‍රයිව් මෝඩ්ස් උත් කීපයක් මේකේ තියෙනවා. ඔහොම අපි එන්ජින් එක ගැන කතා කරලා අපි යන් ටෙස්ට් ඩ්‍රයිව් එකට. මේ විදිහට ෂොක් සෙලින් මේක ඕපන් වෙනවා. අපෝ අපිට අල්ලන් ඉන්නවා ජැක් එකක් ගන්නත් ඕනේ වෙන්නේ නැහැ. 2 ලීටර් ටර්බෝ ඩීසල් එන්ජින් එකක් අපිට මේ වාහනේ ෆික්ස් වෙලා තියෙන්නේ. හොඳ පවර් එකක් තියෙනවා. අපි වාහනේ පුලින් පවර් එක ගැන හෝස් පවර් ගන්න ගැන අපි කතා කරමු වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එකේදී. අයියේ වාහනේ එන්ජින් එකේ පර්ෆෝමන්ස් ගැන ඒ ටික ගැන කතා කරමුකෝ.
මේක 2 liter turbo diesel. හරි. අනිවාර්යෙන් super diesel තමයි දාන්න ඕනේ. 170 horsepower 400 newton meters of torque. City consumption කියන්නේ 12 to 13 kilometers. අතරින් දැන් එළිය out station යන්න නම් 15 to 17 kilometers වලට යන්න පුළුවන්. දැන් මේ වාහනේ mode 4ක් තියෙනවා. Sport, Eco, Normal, Snow. Snow අපිට ඕනේ දැන් Eco නම් most efficient. මට දැන් 13 14 වලට ගන්න පුළුවන්. ඒ modes අතර change වෙනකොට fuel එක මේක ලොකු විදිහක වෙනස් වෙනවා. මේ steering will get stiff. Sport නම් maximum 2000 cc. maximum power. දැන් කියන්නේ Eco නම් power එක චුට්ටක් මදි. but most efficient. ඒක තමයි ඒක. මේක අනිවාර්ය super diesel තමයි දාන්න ඕනේ. super diesel use කරන්න ඕනේ. අපි service station එකේ දෙකි වලට. ඒ වලට මොනවාම service කරන්න පුළුවන්. මේක තමයි ලොකු turbo එක මෙතන තියෙනවා. ඒක තමයි turbo. RS smooth engine. මේක දෙකම hydraulics engine. kick stand මොකද නැහැ. දෙකම hydraulics. අපිට oil එක මොනවද use කරන්න තියෙන්නේ? engine oil එක use කරද්දී every 10,000 km. engine oil එක කියන්නේ 5W30 හරි ඒ වගේ oil එකක්ද? viscosity එක factory preferred oil එකක් තියෙනවා. දැන් first year fully free. service ඔක්කොම fully free. නෝයට pay කරන්න ඕනේ මේ lubricants විතරයි. ඒකයි. අපි ගන්න ටෙස්ට් එකක් බලමුද? yeah sure. මේ ඉතින් driving seat එකට ආවා. door එක close කරලා හොඳට දැනෙනවා අතර ඒ feeling එක. හොඳ heavy weight එකක් තියෙනවා. අපි transmission එක හම්බෙන්නේ කොහොමද? මේක 8 speed ZF German gearbox එකක් engine එක 2 liter 2 liter එක Chinaද manufacturer එක Chinese එක warranty එක කොහොමද වාහනේට හම්බෙන්නේ? මේක 5 years 100,000 kilometers engine and gearbox. දැන් 12 volt socket මෙතන තියෙනවා. USB දෙකක් තියෙනවා. wireless charging හම්බෙනවා. මේක cooler box. refrigerator නෙමෙයි cooler box. දැන් signals ඔක්කොම පමට එන්නේ යුරෝපියන් විදිහට ස්ටයිල් එකට එන්නේ. parking brake එක දැන් දීලා තියෙනවා. දැන්ට යන mode එක normal තියෙන්නේ. ඒක අපිට මෙතනින් change කරගන්න පුළුවන්. eco select වුණා. අපි eco drive කරලා බලමු පොඩ්ඩක්. eco drive කරලා කියලා pickup එකේ ලොකු අඩුවක් දැනෙන්නේ නැහැ මට නම්. නෑ. eco drive කරලා හොඳ pickup එකක් තියෙනවා වාහනේ. eco එකෙන් normal එකට ගියාම තව power එක ටිකක් වැඩි වෙනවා. වැඩි වෙනවා. snow sport කියන්නේ maximum power. snow කියන්නේ maximum power. sport කියන්නේ. දැන්ට වාහනේ all wheel ද මේ run වෙන්නේ නැත්නම් rear wheel එක? මාර කරන්න පුළුවන්. දැන් ඔය ඉන්නේ 2 wheel right? ඒ කියන්නේ rear wheel එකෙන් drive වෙන්නේ. ඔයට මේ toggle එක toggle කරන්න 4x4. දැන් අපිට මේ වාහනේ maximum torque එක හම්බ වෙනවා. maximum torque. වාහනේ මම drive කරද්දි මාරම comfortable. කියන්නේ අඩුපාඩුවක් නැහැ. Hilux එකක් එක්ක එහෙම බලද්දි ඊට වඩා suspension හරි smooth. dual AC හම්බ වෙනවා. අපේ වාහනේ ටික pick up කරලා කොහමද තත්ත්වය කියලා. හොඳ pick up එකක් තියෙනවා. handling කියන්නේ වැරද්දක් නැහැ. handling හොඳයි. suspension එකත් එච්චරම hard නැහැ. comfortable. suspension එක ගියාම මේ පොඩි ගැටකින් දාන්න කවන්න ඉෂුව ගන්න නැහැ. ඉතින් දාලා බලමු කොහොමද කියලා. හරිම soft suspension එක. හරි දැන් මේ වාහනේ ගැන අපි කතා කරන්නේ වාහනේ ගන්නව නම් කොහෙට දෙන්න ඕනේ? නුගේගොඩ අපේ showroom high level road. අපිට අලුත් stock තියෙනවා. part ඔක්කොම available. කලර්ස්ුත් ගොඩක් තියෙනවා කියලා මට කිව්වා. දැන් grey shades දෙකක් තියෙනවා light grey dark grey. කළු පාට තියෙනවා සුදු පාට තියෙනවා blue red ඔක්කොම තියෙනවා. මේක අපේ test drive vehicle. red color. හරි එහෙනම් details ටික ඔක්කොම මම හිතනවා වීඩියෝ කියවෙන්නේ නැතිලා description එකේ මම දාන්නම් විස්තර ටික මේගොල්ලොන්ගේ වාහනේ විස්තර ටිකයි ඔයගොල්ලෝ වාහනේ purchase කරනවා නම් මොනවද කොහෙට දෙන්න ඕනි කියන එක ගැනයි
ඒ විස්තර ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් contact numbers ටිකත් එක්කම දාන්නම් වාහනේ ගැන මට කියන්න අඩුපාඩුවක් නැහැ මම ජපනීස් vehicle දැන් ගොඩක් යූස් කරලා තියෙන්නේ දැන් සිග්නල් එකත් පැටලුනේ ඒකින්ද එතකොට ජපනීස් vehicle එක බලද්දි යුරෝප් vehicle එක බලද්දි ඒවට කරට යන්න පුළුවන් level එකේ මේ වාහනේ තියෙනවා gear box එක මට මාරම smooth gear එකක් shift වෙනවා තේරෙන්නේවත් නැහැ ඇත්තටම gears ටික change වෙනකොට මට මතක් වෙන්නේ 520D එක 520D එකේ වගේම gears ටික change වෙනවා මාරම smooth විදියට හොඳ පිකප් එකක් තියෙන වාහනයක්. අපි එන වීඩියෝ එක මෙතනින් නතර කරමු. මම contact details ටිකයි වාහනේ purchase කරනවා නම් කොහොමද ගන්න ඕනේ කියන ටිකයි ඔක්කොම description එකේ දාලා තියෙනවා. එහෙනම් safe drive.